අම්මේ මම පේපර් එකට හොඳට ලියන්න. හැබැයි රචනාව නම් මට ලියන්න කියන්න එපා. මට ඒ රචනාව ලියන්න බෑ. රචනාව ලියන්න කියන්න එපා. මට අදහස් එන්නේ නැහැ. අදහස් ආවත් මට ඒක ගලප ගන්න තේරෙන්නේ නැහැ. රචනාව. ඉතින් රචනාව ලියන්න ගියපුවාම දරුවෝ ගොඩක් කියන ප්‍රශ්න ටිකක් තමයි මම ඒ කිව්වේ. රචනාවක් ලියන්න ගියපුවාම ගොඩක් දරුවෝ කියනවා අදහස් එන්නේ නැහැ. මාතෘකාව තේරෙන්නේ නැහැ. උක්තාක්‍යත ගලප ගන්න බෑ. රචනාව මට ලියන්න බෑ. හැබැයි අනිත් ඔක්කොටම හොඳට ලියන්න රචනාව නම් බෑ. ඉතින් රචනාව බෑ කියලා රචනාව අතෑරලා ඉන්න දරුවෝ වෙනුවෙන් තමයි අද මම වීඩියෝ එක ගෙනාවේ. මම අද මේ කියලා දෙන විදිහට ඔයාට පුළුවන් ඔයාගේ දරුවව රචනාවේ උපරිම ලකුණු වලට දරුවව අරගෙන යන්න. එහෙනම් බලමු අපි වීඩියෝ එකෙන් මොනවද රචනාවේ තියෙන අපේ දරුවන්ට අපි කරන්න ඕන මොනවද සහ ඒගොල්ලන්ගේ අඩුපාඩු හදාගන්න අපි යාළුවට උදව් කරන්නේ කොහොමද කියලා. රචනාවක් ලියන්න කියපු ගමන්ම දරුවෝ බය වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දරුවන්ට රචනා මාතෘකාවට තොරතුරු නැහැ. ඒ කියන්නේ එයාට ලියන්නේ මොනවද කියලා අදහසක් නැහැ. අනිත් එක එයාට ලියන්න ඕන මාතෘකාව එහෙම නැත්නම් සිද්ධිය එහෙම නැත්නම් එයාට බලාගෙන ලියන්න තියෙන රූපය ගැන අවබෝධයක් නැහැ. එහෙමත් නැත්නම් එයාට අදහස් තියෙනවා. හැබැයි ඒ අදහස් ටික පිළිවෙලකට ගලපලා වැකියක් විදිහට ලියන්න බෑ. ඉතින් ওই ප්‍රශ්න තමයි ගොඩාක් දරුවන්ට තියෙන්නේ. හැබැයි මේ හැම එකකටම විසඳුම අපිට හොයාගන්න පුළුවන්. සහ දිගින් දිගටම ප්‍රැක්ටිස් කරාම රචනාව සාර්ථකව දරුවන්ට ලියන්න පුළුවන් වෙනවා. හැබැයි මේක දැන් මම වැඩිපුරම කතා කරන්නේ රචනාව ගැන නිසා මට ඔයාලට කියන්න තියෙන්නේ රචනාව දැන් අද හෙට විභාගෙ ලියන අයට නම් කෙටි කාලීන විසඳුමක් අපිට හොයන්න වෙනවා. එහෙම නැත්නම් දිගු කාලීනව. ඒ කියන්නේ දැනට එක වසර දෙක වසර තුන වසර වගේ පුංචි පන්ති වල ඉන්න දරුවෙක් නම් එයාට හොඳට පුහුණු වෙන්න කාලය තියෙනවා. ඒ නිසා ඔය දෙකටම පුහුණු වෙන්න කාලය තියෙන අයටයි පුහුණු වෙන්න තාම කාලය මදි අයටයි ඔක්කොටම මම අද විසඳුම අරගෙන එනවා. ඉතින් අපි බලමු රචනාවක් ලියන්න කොහොමද දරුවෙක්ගේ මනස හදන්නේ. රචනාව කියන එක දැක්ක ගමන්ම බය වෙන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද එයාට මුළු ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු ලියන්න පුළුවන් වුණත් රචනාව මගහරිනවා. හොඳට ලකුණු ගන්න දරුවෝ ගොඩක් වෙලාවට රචනාව මගහැරලා යන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මේකට හේතුව තමයි ඒගොල්ලොන්ට මේ රචනාවක් ලියලා පුරුද්දක් නැතිකම. ඒ කියන්නේ ඒගොල්ලෝ දිගින් දිගටම රචනාව කියන කොටස මගහැරමින් යනවා. සමහර අය මගහරින්නේ නැහැ. ඒගොල්ලෝ හොඳට ලියන්න උත්සාහ කරනවා. හැබැයි එයාට වාක්‍යයට සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙන්නේ නැහැ. මොකද සමහරු ගාව හොඳ අදහස් තියෙනවා. එයාට ඒක ගලපලා ලියා ගන්න බෑ. හරි. අපි බලමු මේකට මොනවද කරන්න පුළුවන් කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මේ ළඟ මෙන විභාගයට කොහොමද රචනාවට දරුවව සූදානම් කරන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මුල ඉඳලම දරුවෙක්ව රචනාවට අපි හුරු කරන්නේ සහ රචනාවක් සාර්ථකව ලියන්න එයාලට පුරුදු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. හරි. අපි බලමු කොහොමද රචනාවක් ලියන්න අපි දරුවෙක්ව හරියට හුරු කරන්නේ කියලා. ඇත්තටම රචනාව කියලා කියන්නේ දරුවෙක්ව මුල ඉඳලම අපි රචනාව කියලා කියන්නේ පහසු දෙයක්. ඒක ලියන්න හැමෝටම පුළුවන් කියන සිතුවිල්ල ඉස්සරම දරුවෙකුට දෙන්න ඕන. මොකද ගොඩක් දරුවෝ පේලි කිහිපයක් එක්කන් රචනා මාතෘකාව දුන්නහම එතනින්ම රචනාව අතාරිනවා. ඉතින් ඔයාට පුළුවන් මේකට මේ තියෙන කෙටි කාලයේ ප්‍රයෝජනයට අරගෙන ඔයාට දැන් අනුමාන ප්‍රශ්න පත්‍රවල එහෙම නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ලියනකොට හැම වෙලාවෙම දරුවට කියන්න රචනාවේ දීලා තියෙන කොටස මාතෘකාව හොඳින් කියවන්න. කිහිප වතාවක් 3 වතාවක්වත් කියවන්න. කියවලා පළවෙනි පියවර විදිහට දරුවට කියන්න මේ රචනා මාතෘකාවට අපි කරුණු ලියන්න ඕන මොන කාලයෙන්ද වර්තමාන කාලයෙන්ද අතීත කාලයෙන්ද කියලා පැහැදිලිව එයාගේ කටු වැඩ කොලේ ලියන්න කියන්න. රචනාව අපි ලියන්නේ වර්තමාන කාලයෙන්ද එහෙම නැත්නම් අතීත කාලයෙන්ද මොන කාලයෙන්ද කියලා උඩින්ම ලියන්න. මේ රචනාව ලියනකොට ඒකට අදාළ ව්‍යාකරණ දැනුම උක්තාක්‍යාත ගැලපීම පාසල් වල හොඳින් උගන්වනවා. එහෙම නැත්නම් එයා යන පන්ති වලින් ඉගෙන ගන්නවා. මම කිව්වම මේ කියන්න, අපි කිව්වම මූ කියන්න, ගොඩක් නම් තී කියන්න, ඒක අතීත කාලෙන් නම් කොහොමද කියලා උගන්වනවා. එතකොට ඒ දැනුම අනිවාර්යයෙන්ම රචනාවක් ලියනකොට දරුවට අවශ්‍යයි. සමහර වෙලාවට අපි දන්නේ නැති වුණාට දරුවට මේ උක්තාක්‍යාත ප්‍රශ්නය විසඳ ගන්න බෑ. එයාට අර දැනුම නැතුව. ඒ කියන්නේ මම වර්තමාන කාලේ නම් මම ආවම කොහොමද අපි ආවම කොහොමද ඒක අතීතෙන් නම් කොහොමද ඔන්න ඔය ටික බැරි හින්දාත් ගොඩක් දරුවන්ට රචනාවට ලකුණු අඩු වෙනවා. දැන් අර මම කිව්වා වගේ මුලින්ම ඔයා රචනා මාතෘකාව අදාළ වෙන කාලය මොකක්ද කියලා දරුවට ලියන්න කියන කොලේ. ඒ පළවෙනි පියවර. ඊට පස්සේ එයාගේ මාතෘකාව හොඳට කියවලා
එයාට පුළුවන් එයාගේ මාතෘකාව කොටස් 3කට මාතෘකාවට අදාළව කරුණු 3ක් කොටස් 3කට කඩා ගන්න. ඒ කියන්නේ එයාට දීලා තියෙන මාතෘකාවට අදාළව හිතෙන දේ ඒකට ලිඛිත භාෂාවවත් උක්තාඛ්‍යාතවත් හිතන්නේ නැතුව කටු වැඩ කොටේ එයාට මාතෘකාවට අදාළව හිතෙන දේ වාක්‍ය 3කින් ලියනවා. මම මේකට වට උදාහරණයක් කියන්නම්. මම තෝරගත්ත මාතෘකාව තෝරගත්තේ 2021 පසුගිය ප්‍රශ්න පත්‍රයට ආපු රචනා මාතෘකාව. ඒක දීලා තිබුණේ කූඩුවක ඇති කරන කුරුල්ලෙක් පිළිබඳව ඔබට සිතෙන දේ. කූඩුවක ඇති කරන කුරුල්ලෙක් පිළිබඳව ඔබට සිතෙන දේ. දැන් එතකොට අපි මුලින්ම බලනවා මේ මාතෘකාව අදාළ වෙන්නේ කොයි කාලයටද? ඔබට සිතෙන දේ. ඔබට සිතුණු දේ නෙමෙයි ඔබට සිතෙන දේ. ඔබට සිතෙන දේ නම් ඒක අදාළ වෙන්නේ වර්තමාන කාලයට. ඔබට සිතෙන දේ. ඒක වර්තමාන කාලයට අදාළයි. ඔබට සිතුණු දේ. එතකොට ඒක අතීත කාලයට. ඔන්න ඔය විදිහට මාතෘකාව කියවලා ඒකට අදාළ කාලය පැහැදිලිව ලියනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් දරුවාට කියලා දෙන්න එයාට හිතෙන දේවල්. උක්තාක්‍යත ගලපන්නෙත් නැහැ. වාක්‍ය අපි ගලපන්න යන්නෙත් නැහැ. මාතෘකාවට අදාළව හිතෙන දෙයක් වැකි 3ක් ලියන්න. හරි. මම ඔකටත් උදාහරණයක් කියන්නම්. දැන් කූඩුවක ඇති කරන කුරුල්ලෙක් ගැන ඔබට හිතුණු දේනේ. දැන් මෙහෙම මම ලියාගත්ත වැකි 3ක්. පරිසරය අලංකාර කරන මේ කුරුල්ලා හිර කර තියාගන්න එක පවක් කියලා මට හිතුණා. ඔන්න එයාට එක වැකියක් හිතුණා. පරිසරය අලංකාර කරන මේ කුරුල්ලා හිර කර තියාගන්න එක පවක් කියලා මට හිතුණා. ඔන්න පළවෙනි වැකිය. දෙවෙනි එක නිදහසේ ඉගිලෙන්න ඌට බැරි වෙන නිසා මට දුක හිතුණා. නිදහසේ ඉගිලෙන්න බැරි හින්දා ඌට ඉගිලෙන්න බැරි හින්දා මට දුක හිතුණා. ඔන්න දෙවෙනි එකත් ලිව්වා. අවස්ථාවක් ලැබුණොත් මම මේ කුරුල්ලව නිදහස් කරනවා කියලා මට හිතෙනවා. කියලා ওই විදිහට එයාට හිතෙන වැකි 3 ලියනවා. වැකි 3 ලියලා ඉවර වෙලා කල්පනා කරනවා ඒක ආයි කියවනවා. එයාට එතකොට එතනදී බලනවා මේක ලිඛිත ක්‍රමයට කොහොමද මම වෙනස් කරන්න ඕන? ඊළඟ එක කොහොමද මම මේකට උක්තාක්‍යත ගලපන්න ඕන කියලා දැන් තමයි නිවැරදිව ලියන්න පටන් ගන්න. ඔන්න පළවෙනි එක කටු කොලේ හදා ගන්නවා. එයා පොඩි සටහනක්. දාලා සටහනක් හදා ගන්නවා මාතෘකාවට අදාළව එයා ලියන වැකි 3 ගැන. ඊට පස්සේ එයා ඒක නිවැරදි කරලා අනවශ්‍ය වචන කපලා එයා ලියන වාක්‍ය ගැලපෙන විදිහට උක්තාක්‍යත සම්බන්ධය හදලා දැන් ලියනවා. මොකද වැකියකට ඕන කරන්නේ වචන 5යිනේ. 5ක් 6ක් 7ක් ඔය වගේ ප්‍රමාණයක් දාලා ලියන්න පුළුවන්. ඕනවට වඩා වචන ප්‍රමාණය වැඩි කරගන්න ගියාම මුල මැද අග දරුවන්ට පැටලෙනවා. ඒ නිසා 5කට වඩා වැඩියෙන් 10කට වඩා අඩුවෙන් වචන ප්‍රමාණයක් අරගෙන වැකි ලියන්න හුරු කරන එක තමයි වැඩියෙන්ම හොඳ. ඊට පස්සේ අපිට මේ වැකි 3 නිවැරදිව හදන්න පුළුවන් මෙහෙම. පරිසරය අලංකාර කරන මේ කුරුල්ලා හිර කර තබා ගැනීම පවක් යයි මට සිතේ. ඔන්න දැන් පවක් කියලා මට හිතුණා කියන එක මට සිතේ කියලා ඔන්න හැදුවා. ඊට පස්සේ නිදහසේ ඉගිලෙන්න බැරි නිසා කුරුල්ලා දුකින් කාලය ගත කරන බව මම සිතමි. දුකින් කාලය ගත කරනවා කියලා මම සිතමි. අතන අපි ලිව්වේ කටුකොලේ මම හිතනවා. ඔන්න ඒක හැදුවා මම සිතමි. ඊට පස්සේ කූඩුවේ සිරවී සිටින කුරුල්ලා අවස්ථාවක් ලැබුණොත් ඉක්මනින්ම නිදහස සොයාගෙන යයි කියා මම සිතමි. ඔන්න බලන්න අර කතා කරන විදිහට අපිට හිතට එන සිතුවිලි 3ක් ලිව්වා. ඊට පස්සේ ඒකේ අනවශ්‍ය දේවල් අයින් කරලා වැකි 3 ගලපගත්තා. ඔන්න ওই විදිහට තමයි අපි රචනාවක් ලියන්න දරුවව පුරු කරන්න ඕන. දැන් අර ගොඩක් දරුවෝ කියන එකක් නේ අදහස් නැහැ කියලා. ඕකට කරන්න තියෙන්නේ මේ පුංචි කාලේ අරගෙන එයාව දිනපතා. ඒ කියන්නේ දිනපතා බැරි නම් අඩුම සතියට 3-4 සැරයක්වත් අලුත් රචනා මාතෘකාවකට එයාව ලියන්න හුරු කරන්නම ඕන. මොකද ප්‍රැක්ටිස් එකක් නැතුව එයාට විභාගේ දවසටම ගිහිල්ලා රචනාව සාර්ථකව ලියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අදම පටන් අරගෙන ඔයාලට පුළුවන් අලුත් විවිධ මාතෘකා සතියට 4ක්වත් දෙන්න ලියන්න මේ විදිහට. එතකොට ඔයාලට තේරෙයි එයාගේ මේ රචනා ලිවීමේ හැකියාව ටිකක් වැඩි වෙනවා. හිටියට වඩා ටිකක් නෙමෙයි අතරම ගොඩක් වැඩි වෙනවා කියලා ඔයාලට තේරෙන්න පටන් ගනී. මේ ක්‍රමයට එයාව රචනාව ලියන්න පුරුදු කරන්න. එහෙම නැතුව රචනාව මග ඇරලා ගියා කියලා කිසිම තේරුමක් නැහැ කියලා එයාට පැහැදිලි කරලා දෙන්න. සාර්ථකව රචනාවක් ලියන්න දරුවෙක් පුරුදු කරන්න නම් පුංචි කාලේ ඉඳලම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි දරුවා දවස ගානේ කියන්නේ අදිනපතා ලබන අත්දැකීම් තියෙනවානේ. අන්න ඒ අත්දැකීම් පුළුවන් තරම් අපි යාට විස්තර කරලා දෙන්න ඕන. අලුත් වචනත් එයාට එකතු කරලා දෙන්න ඕන. ඒ කියන්නේ වැස්සක් වහින වෙලාවක් එනවා නම් ඔයාට පුළුවන්
වැස්ස වහින වෙලාවට පරිසරය කොහොමද? වැස්සට කලින් පරිසරය කොහොමද? වැස්සට පස්සේ පරිසරය කොහොමද? වැස්ස වෙලාවට සතුන්ගේ හැසිරීම කොහොමද? ඔන්න ඔය විදිහට දරුවත් එක්ක සාකච්ඡා කරන්න. දරුවට ඒව ගැන කියලා දෙන්න. ඒ සම්බන්ධව තියෙන අලුත් වචන තියෙනවා නම් ඒවා දරුවට කියලා දෙන්න. ඒ වගේම ඔයා දරුවත් එක්ක ගමනක් යනවා නම්, ඔයා ටවුන් එකට යනවා නම් අන්න ඒ ගියාම මේ විස්තර ටිකක් ඔයා ගියාම මොනවද දැක්කේ? ඔන්න ඔය විදිහට දරුවත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට එයාගේ ළඟ තියෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එයාට සාර්ථක රචනාවක් ලියාගන්න අවශ්‍ය කරන කරුණු එයා වටේ ගොඩනගෙනවා. ඔන්න ඔය කාරණාව වගේම පොතපත කියවන කෙනුත් ගොඩක් දැනුම හම්බ වෙනවා සහ හරියට ලස්සනට ගලප ගන්න පුළුවන් විදිහට අදහස් එයාට ගලාගෙන එනවා. ඒ නිසා පුංචි කාලේ ඉඳලා පුංචි පොත් වලින් පටන් ගන්න. පිටු පොඩි ප්‍රමාණයක් තියෙන පොතපත කියවන්න දරුවට දෙන්න. මම අම්මලටත් ආරාධනා කරනවා දරුවෝ කියලා කියන්නේ අර තොප්පි වෙලෙන්දගේ කතාවේ ඉන්න වඳුරෝ වගේ. අපි තොප්පි විසි කරොත් එයාලා තොප්පි විසි කරනවා. අපි තොප්පි දාගත්තොත් එයාලත් දාගන්නවා. අන්න ඒ වගේ පිරිසක් තමයි දරුවෝ කියන්නේ. නිසා ඔයාගේ අතේ තියෙන ෆෝන් එක එයාට පේන්න නිතරම අපි එහෙට මෙහෙට කරන ෆෝන් එක වෙනුවට පුළුවන් නම් පුංචි පොතක් පුළුවන් වෙලාවට කියන්නේ දරුවට පේන්න හරි ඔයා පොතක් කියවන්න. එතකොට ඒ ආදර්ශය එයා ගන්නවා. එයාත් ආසාවෙන් පොත් කියවන්න පටන් ගනී කියලා මම හිතනවා. ඒ නිසා ඒ ආදර්ශයක් දෙන්න පොතපත කියවීම අත්දැකීම් විස්තර කිරීම මගින් දරුවන්ට රචනාව ලියන්න පුරුදු කරන්න පුළුවන් පුංචි කාලේ ඉඳලා. හැබැයි දැන් අද හෙට තියෙන විභාගෙට සූදානම් වෙනකොට ඒක කරන්න අපිට කාලයක් නැහැනේ. ඒ නිසා අර මම කිව්වා වගේ දරුවව අද ඉඳලම සතියට රචනා 3ක් 4ක් ලියන විදිහට පුහුණු වීම අද ඉඳලම පටන් ගන්න. ඒ කියන්නේ යාට රචනා මාතෘකාව අර මම කිව්වා වගේ කාලයේ තේරුම් අරගෙන එයාට හිතෙන දේ ඉස්සෙල්ලම වැකි තුනකින් ලියලා ඒකේ තියෙන අඩුපාඩු මකාගෙන දෙවෙනි සැරේදී කියවලා ලියන්න කියන්න. මුලදී අමාරු වෙයි දරුවටත්. හැබැයි මේක ලියාගෙන යනකොට එයාටම තේරෙනවා මේක හරි පහසුයි ලියන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන් කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ විදිහට කරලා බලලා අපිට අදහසකුත් කියන්න කියලා. ඒ වගේම මම ඕගොල්ලන්ට ඊළඟට අරන් එන්න හිතාගෙන ඉන්න වීඩියෝ දෙකෙන් එකක් තමයි දරුවන්ගේ පෞරුෂය ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අනිත් එක දරුවෝ ගාව තියෙන ඉංග්‍රීසි වල තියෙන බය ගැනත් කතා කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලට හිතෙන විදිහට මේ දෙකෙන් මම ඉස්සෙල්ලම කරන්න ඕන මොන වීඩියෝ එකද කියලාත් මට කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියලා තියන්න. එහෙනම් අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට ස්තුතියි. මම දිව්‍යාංජලි රෝෂිකා අපේ YouTube channel එකත් subscribe කරන්න.